ස්ථාවර නියෝග 82 යටතේ මොනම අධිකරණයකවත් විනිශ්චයකාරයෙක් සම්බන්ධයෙන් කතා කිරීම තහනම්. නමුත් ඔබ දන්නවා මාතේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අග්‍ර විනිශ්චයකාරතුමාට ඔහුගේ සම්බන්ධයෙන් නොඑක් වෙබ් අඩවිවල පළ වෙලා තිබ්බ සම්යම් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉතා නින්දිත ප්‍රකාශයක් කළා තිබෙනවා. එය කිසිම කෙනෙක්ට අනුමත කළ නොහැකි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. නමුත් ඒ මත රටේ සිටින අග්‍රවිනිශ්චයකාරතුමාට පරිභව කිරීම ඔහුට විරුද්ධව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කියලා අපි සියලු දෙනාම කියා සිටිනවා. ඒ අනුව මා දකින විදියට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරලා සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කරන අයවලුන්ට විරුද්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. පාර්ලිමේන්තුව විසින් මේ වැනි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම කියා සිටිනවා. මොකද පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රකාශ කරන අයට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න පුළුවන්. මේ තැනැත්තිය කියපු දේ අසත්‍යයි. මේ සම්බන්ධයෙන් ඇයට කරුණු දක්වලා ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා ඇයට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න පුළුවන්. එවැනි ක්‍රියාමාර්ගයකට ගියේ නැත්නම් අපේ රටේ මෙම අධිකරණ පද්ධතියත් සම්පූර්ණ පරිපාලනයත් කඩා වැටෙනවා කියලා මම කියා සිටිනවා. මම නීතිඥ අශෝක සේරසිංහ. මම හිතන්නේ අද ඇති වෙලා තියෙන තත්ත්වයේ පිළිබඳ අපි නිවැරදි විදිහට මේ සාකච්ඡා කරලා බැලුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එනවා. 22 වෙනි සංශෝධනය. මෙතෙක් කල හිටපු රජයන් සියල්ලම කරේ සංශෝධන කිරිල්ල තමයි. සංශෝධනය කරේ යම් පෞද්ගලික න්‍යාය පත්‍රය යටතේ. 22 වෙනි සංශෝධනයක් පමණක් නෙමෙයි මේක ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා මේ සංශෝධනය මගින්. ඒකට හේතුව තමයි ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලවකවානුව තුල කවුරුත් ඔය උඩපැන පැට කිව්වට අධිකරණයේ ස්වාධීනත්වයේ තිබුණයි කියලා අධිකරණයේ පිළිබඳ ජනතාවගේ යම් අප්‍රසාදයක් තමයි තිබුණේ. හොඳම කාරණේ තමයි හැමදේනම කතා කරන නීතිය පමාවීම. ඒකට හේතුව තමයි අධිකරණයේ තුල අපි කියන කෝට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා. උසාවියේ පරිපාලනය හරියට තිබුණේ නැහැ. ඒක නිසා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙත් අපිත් ඒ වක්කීම් බාර ගන්න ඕනේ නීතිඥවරුන්ගෙත් යම් තත්ත්වයන් නිසා නඩු පමා වුණා. එතකොට අවශ්‍ය වෙන්නේ විවස්ථාමය සංශෝධනයක් වගේම ඒකත් එක්ක අනුබද්ධ වෙච්ච ප්‍රතිසංස්කරණයක්. දැන් පහුගිය කාලවකවානුව තුල මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් දකින්නට ඇති ආණ්ඩුව මේ රජයේ පත් වුණාට පස්සේ ඔබ දන්නවා රජය අපේක්ෂා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් පද්ධති වෙනස් කිරීමක් තමයි අදහස් කරන්නේ. ඒ පද්ධති වෙනස් කිරීමේ එක අංගයක් හැටියට අධිකරණමය ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙමින් පවතිනවා. අද අපිට තේරෙනවා නීතිඥවරු හැටියට අපිට එදා අධිකරණයකදී කටයුතු කරාට වඩා වැඩි උනන්දුවකින් දැන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් අපිට ගිහිල්ලා අධිකරණයකට පෞද්ගලික හේතුවක් උඩ නිකන් මේ නඩුවක් කල් දාන්න බෑ. ඒකට යම්කිසි ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ පද්ධතිය තුල අධිකරණ පද්ධතිය තුල ඇති වෙලා තියෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමේ අපේක්ෂාව තමයි රජයට තියෙන්නේ. ඒතර රජයට මොකද කරන්න තියෙන්නේ? රජයේ මොන ප්‍රතිසංස්කරණය කරත් සිස්ටම් චේන්ජ් එකක් කරත් මේ පවතින ව්‍යවස්ථාවේ ආකෘතිය තුල තමයි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගේන්නේ. මම අර කලින් කිව්වා වගේ මේ සංශෝධනයේ පිටිපස්සේ හඹා යන ප්‍රතිසංස්කරණයක් තියෙනවා. මොකද මේ වකවානුව තමයි අධිකරණයේ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරන කාලවකවානුව. මොකද අපිට දකින්න ලැබෙනවා ඇති මාධ්‍යවේදීන් හැටියට ජනතාව හැටියට විශාල නඩු ප්‍රමාණයක් අකණ්ඩව අහගෙන යනවා. මම හිතන්නේ බැලුවොත් ඇවිල්ලා ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවල සමහර විට දිනපතාම නඩු අහලා ඉවර කරනවා. ඒ නිසා මේ නඩු මේ අවසන් වීම සහ විත්තිකරුවන්ට දඩුවම් දීම කියන කාර්ය පිළිබඳව උකටලී වෙච්ච පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ පිරිස තමයි මේ ප්‍රතිසංස්කරණයට විරුද්ධව මතවාදයක් ගොඩනගන්නේ. අපි පැහැදිලිව කතා කරොත් මේ අවස්ථාවේදී දැන් වර්තමානයේ තිබෙන අධිකරණ පද්ධතියේ යම්කිසි ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන ප්‍රතිසංස්කරණය තවදුරටත් පවත්වාගෙන ගිහලා ප්‍රතිසංස්කරණය අවසන් කරන්න නම් මේ පද්ධතිය සිටින විනිශ්චයකාරවරුන් ඒ ප්‍රතිසංස්කරණය ඉවර වෙනකන් සිටීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක සරල තත්ත්වයක්. ඕනම වැඩක් ගත්තාම පස්සේ ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා නම්
ඒ ප්‍රතිසංස්කරණයට දායක වෙච්ච පුද්ගල කණ්ඩායම ප්‍රතිසංස්කරණය අවසන් වෙනකන් තියාගන්න ඕනේ. ඒක පරමාර්ථයක් කරගෙන තමයි මේ සංශෝධනය මගින් අධිකරණයේ ඒ පවතින අධිකරණයේ සිටින නීතිඥ මේ විනිශ්චයකාර මහතුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කිරීම සඳහා යෝජනා කිරීම. මම හිතන්නේ ඔබට මතක ඇති විනිශ්චය අග්‍රවිනිශ්චයකාරවරියක්ව දෝෂාභියෝගයකින් අයින් කරලා ගෙදර හිටපු පුද්ගලයෙක්ව අග්‍රවිනිශ්චයකාරය කරා. එතකොට කිරිබත් කෑව මිනිස්සු පාරවල් දිගේ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කවුරුත් කතා කරේ නැහැ. 78 ව්‍යවස්ථාව ආපු වෙලාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු තවදුරටත් සේවය කරන්න පුළුවන් නිශ්චකාරවරු 4 දෙනෙක්ව ගෙදර ඇරියා. ගෙදර හිටපු කෙනෙක්ව අග්‍රවිනිශ්චයකාරය කරා. එතකොට මේ විරුද්ධ පක්ෂයවත් කිසිම කෙනෙක් කතා කරේ නැහැ අධිකරණයේ ස්වාධීනත්වය ගැන. ගෙදර හිටිය පුද්ගලයෙක්ගේ අග්‍රවිනිශ්චයකාර පුටුවේ ඉඳගෙන නඩුව අහනකොට yes my lord කියලා ඔලුව පාත් කරලා ඔක්කොම ගිහිල්ලා. දැන් අද අපිට කනගාටුවකට හරි මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ කටයුතු කරන්න ඕනේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය යටතේ 22 වෙනි සංශෝධනය ගේනවා. මේකේ මොකද්ද අදහස් කරන්නේ? මේ පද්ධතිය තුළ සිද්ධ වෙන ප්‍රතිසංස්කරණය පවත්වාගෙන යාම සඳහා තව කාලයක් අවශ්‍යයි. ඒ නිසා මේ අත්දැකීම් තියෙන ප්‍රබුද්ධ පරිචයක් තියෙන ඒ විනිශ්චයකාරවරුන්ට තව කාලයක් අවුරුදු දෙකක කාලයක් ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍යතාවයක් ඇති කිරීම අවකාශයක් ඇති කිරීම තමයි පරමාර්ථය. දැන් මේකට එන මූලිකම මේ අවලාදය තමයි මැතිවරණ ප්‍රකාශනයේ මෙහෙම කියලා නැහැලු. දැන් මැතිවරණ ප්‍රකාශනයේ ඔහොම කියලා නැත්තම් ඒ ගනුදෙනුව නැත්තම් ගිවිසුම කායක්ද තියෙන්නේ? මේ NPP එකත් සාමා ජනතාවත් අතර විරුද්ධ පක්ෂයට ඒ ගැන සම්බන්ධතාවයක් නේ. ඒගොල්ලෝ පාර්ශ්වකාරයෝ නෙමෙයිනේ. ඒගොල්ලන්ට ඇවිල්ලා ගැන කතා කරන්න බෑ. අනිත් එක ජනවරමක් දීලා ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය බලය යම් කිසි කණ්ඩායමකට දුන්නා නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ ඒ අය ජනතා මතය නියෝජනය කරමින් කටයුතු කරනවා. දැන් මේ රජය කටයුතු කරන්නේ පිළිගත්තා වූ ව්‍යවස්ථාවක ප්‍රතිපාදනය යටතේ උන් යම් කිසි සංශෝධනයක් ඉදිරිපත් කළ දෙනවා. මේ සංශෝධනය ගේන්න බැහැයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ ගෙනාපු සංශෝධනයේ තියෙන කුසලතාවය සලකා බලන්න පුළුවන්. කවුද කතා කරන්නේ මේ විරුද්ධ පක්ෂ කිසිම කෙනෙක් ඒකේ කුසලතාවය ගැන? මේ යෝජනාව වැරදි. අධිකරණ ප්‍රතිසංස්කරණයේ සිදුවීම වැරදි. ඒක නෙමෙයි කියන්නේ. මේ කරන විදිහ වැරදිලු. ජනතාව කරන විදිහ කරන්න බාර දීලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. සමගි සමගි සන්ධානයටවත් කාටවත් නෙමෙයි. නැත්නම් ඔය කතා කරන මේ මහජන හිතවාදී එකබද්ධ විරුද්ධ පක්ෂයටත් නෙමෙයි. ජනතාව බලය දීලා තියෙනවා. ඒ බලය ගත්ත NPP එක තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමින් යම්කිසි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරනවා. එතෙන්දී මම හිතන්නේ මගේ උගත් මිත්‍රයා කිව්වා වගේ දැන් කරුණු නැහැ. මේකට කියන්නේ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව වෙන්නේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නිසා ගැන අපි කතා කරන්න යන්නේ. දැන් ඒ ආයත තියෙන එකම කරුණයි තියෙන මඩ ගහන එක. මඩ ගහන්නේ කොහටද? අපිට මඩ ගැහුවට කමක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරයාට මඩ ගැහුවන් පස්සේ අධිකරණයේ ස්වාධීනත්වය කොහෙද තියෙන්නේ? ඔබ දන්නවා යම් කිසි ශ්‍රේෂ්ඨාධිකරණ මේ විනිශ්චයකාරතුමෙක්ගේ දෝෂයක් තියෙනවා නම් ඕපදූපකී කියන්න බෑ. ඒකට දෝෂාභියෝගයක් ගේන්න ඕනේ. ඒක තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පන්වලා තියෙන දේ. එහෙනම් මෙයාට පුළුවන් ඔය කතා කරන නෝන මහත්තයලාට පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගේන්න. මං හිතන්නේ දෝෂාභියෝගයක් ගේන්න අර මූලික අවස්ථාවේ අත්සන් කළ හැකි කළ යුතු മന്ത്രിවරුන්ගේ සංඛ්‍යාවත් උන්ට නැහැ. ඒ නිසා කියන්නේ නැහැ. මෙතන කාරණේ මෙච්චරයි අපිට කියන්න තියෙන්නේ. පහුගිය කාල වකවානුව තුළ අධිකරණයේ අපි දැන් අවුරුදු 30ක් 40ක් මම හිතන්නේ මෙතුමාලා ඔක්කොම අධිකරණයේ සේවය කරනවා. අපි ටිකක් මලානික විදිහට තමයි වැඩ කරේ. ඒක අපි පිළිගන්න ඕනේ. මේ ස්වයං විවේචනයක්. ඒකට හේතුව කෝට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක. අධිකරණ පරිපාලනයක් තිබුණේ නැහැ. අද ඔබ දකින්නම ඇති අධිකරණයක පරිපාලනයේ තිතර කරනවා. සරල වශයෙන් ගත්තොත් කාර්යාලයක කටයුතු කරන්න බැරි කමක් තිබුණා අල්ලසක් නොදී. අද ගිහිල්ලා අපිට පුළුවන් ද ගාණක් දීලා කාර්යාලයේ පුද්ගලයෙකුට අහවල් එක්ක කරන මිනිස්සු බයයි. මොකද මේ සිස්ටම් එක වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඔය ප්‍රතිසංස්කරණයට අර විරුද්ධ පක්ෂයේ මිනිස්සු විරුද්ධයි. මොකද ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ දිගටම දියාරු අධිකරණ ක්‍රමයක් තියාගෙන ඔවුන්ගේ මජර වැඩ ටික තවදුරටත් කරගෙන යන්න තමයි අදහස් කරන්නේ. ඒක නිසා මම කියන්නේ අපේ ගොත් මිත්‍රයන් තවත් දුරටත් කරුණු පැහැදිලි කරයි. මේක
අපි අවධාරණය කරන්න ඕන දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය පමණක් නෙමෙයි. ඉන් එහාට ගිය ප්‍රතිසංස්කරණයක් තියෙනවා. මුම් බය ඔය ප්‍රතිසංස්කරණයට. සංශෝධනයට බය නැහැ. ප්‍රතිසංස්කරණයට බයයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය එන එක වළක්වා ගැනීම සඳහා අම්මා තාත්තටත් මඩ ගහනවා. එහෙම ක්‍රමයක් තමයි යන්නේ. නිසා මම මගේ අදහස් දැක්වීම අවසන් කරමින් කියා සිටින්නේ ලංකාවේ මජර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාවිතා කළ හැකි අවශේෂ මේ තත්ත්වයන් යටතේ රජය කරන්න පුළුවන් විශිෂ්ටතම සංශෝධනය ගෙනල්ලා තියෙනවා. ඒ සංශෝධනයෙන් පස්සේ විශිෂ්ටතම ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා. ඒක ජනතාවාදී ප්‍රතිසංස්කරණයක්. ඒක බලපාන්නේ ජනතාවට යහපත් විදියට. හැබැයි ඔය කෑ ගහන ඔක්කොටම අයහපත් විදියට බලපානවා. ඒක නිසා තමයි මේ දඟලන්නේ.